වර්තමාන මොහොතේ මේ මොහොතේ ජීවත් වෙන්න. ඒ කාලේ සතුටින් ජීවත් වෙන්න. පුළුවන් තරම් සතුටින් ජීවත් වෙන්න. ආස්වාස ආස්වාස කියන්නේ එනවා යනවා. මේ හුස්ම කියන තියෙන දේ නිසා තමයි අපි ජීවත් වෙන්නේ. මේ හුස්ම යන්නේ නේ අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේ හුස්ම නිසා තමයි අපි ජීවත් වෙන්නේ. අපි ඒක දන්නේ නැහැ. මෙන්න මේක තමයි නතර කර ගන්න ඕනේ. ඒකෙන් තමයි ආනාපානසති භාවනාව කියන්නේ. අපේ පංචස්කන්ධේ වාරු නැති වෙද්දී අපිට මේ ගමනේ නික් වෙලා යන්න පුළුවන්. අන්න රාහතුන්ගේ මාර්ගය. ඊයවත් කොහොමද? ඊයවත් අපි තීරණය කරන්නේ දැන් අපිට ඇති මේක තුන් එලා බෙහෙත් කරනවා. උදේට කාලා බෙහෙත් දුන්නා, ආයි දවල්ට කාලා බෙහෙත් දුන්නා, ආයි රාත්‍රීට කාලා දෙත් පොඩි නිින්ද යන්නම දෙනවා. ඒ 12කටම බෙහෙත් දෙනවා. හැබැයි ලෙඩ සනීප වෙන්නේ නැහැ. මේක අප්ඩේට් එකක්. අපේ පංචස්කන්ධයට දෙන බෙහෙතක් මේක ඒ වේදනාව නැති කරන එක විතරයි වෙන්නේ. ලෙඩ අඩු වෙන්නේ නැහැ. රත් කොට රෝල් එකේ බලන්න අර හොටෙල් වගේ ගන්නවා. බිල්ඩින් ගන්න මොකටද? මිනිස්සුන්ට නවත්තන්න දෙන්න නෑ. ලෙඩ්ඩු දවසකට පිළිකාවක් වේ ළමයි චූටි ළමයි හම්බෙච්ච ළමයි 200 300 රත්නමුද ලෝකෙ හැදෙනවා ලෝකෙ දියුණු වෙනවා ඈ පරිවාණි අපි ඉක්මනට බෑ කවදා හරි හොඳට බෑ ඒ උදා ඇත්තටම ඇති කියන්නේ කලකිරලා තියෙනවා මිනිස්සු යාළුවා නමෝ මට නිදහසේ මට තනියෙන් ඉන්න අපි හැමෝම ආවේ තනියෙන් යන්නේ තනියෙන් යාළුවෝ ඉන්න මට ඕන තැනක ඕනේ තියාගේ යාළුවෝ ඒ වගේම ගහක් ගලක්